Hello, welcome back to my YouTube channel. ඉතින් ගොඩක් කාලයකට පස්සේ ඔන්න මම අද vlog එකක් අරගෙන ආවා. යුනිවර්සිටි පටන් ගත්තට පස්සේ vlog එකක් දාන්නම් කියලා කිව්වට මට වැඩත් එක්ක ඒ දේ කරගන්න බැරි වුණා. ඉතින් අද ඔයාලා මාත් එක්ක එකතු වෙන්න මම යුනිවර්සිටි යන්නේ කොහමද? මගේ යුනිවර්සිටි එකේ day vlog එකක් ඔයාලත් එක්ක share කරගන්න තමයි මම අද ආවේ. ඉතින් මම යුනිවර්සිටි යන්නේ කැන්ඩි වල ඇපිට් යුනිවර්සිටි එකට. ඉතින් මම ගෙදර ඉඳන් තමයි කැන්ඩි යන්නේ. ඩේලි ලෙක්චර්ස් නැහැ, දවස් 3ක් වගේ තියෙන නිසා මම ගෙදර ඉඳන් තමයි ලෙක්චර්ස් යන්නේ. ඉතින් අද සඳුදා දවසක්. අද මට ලෙක්චර්ස් තියෙන්නේ උදේ 8:00 ඉඳන් දවල් 1 වෙනකන්. ඉතින් උදේම යන්න ඕන නිසා මට මෙහෙන් 6ට වගේ යන්න වෙනවා. කැන්ඩි වලට යන්න පැය 2.5 වගේ යන නිසා. උදේ 4:00ට ඇහැරලා ටක් ගාලා ලෑස්ති වුණා. ඉතින් මේ යද්දිත් මට හොඳටම පරක්කු වෙලා තිබ්බේ. බස් එක අල්ලගත්තෙත් මගින්. කොහොම හරි දුවගෙන ඇවිල්ලා බස් එකට නැග්ගා. ඉතින් මම ඩ්‍රෙස් කරන මම මේකප් එක දාන වීඩියෝස් මට ගන්න බැරි වුණා. මොකද මම පරක්කු වෙච්ච නිසා. ඉතින් බස් එක කැන්ඩි වලට යද්දී 7:00 වගේ වෙනවා. කැන්ඩි වලට යනකම් ඉතින් මම චුට්ටක් නිදා ගන්න එක තමයි කරන්නේ. මේ වෙද්දි නම් නුවරට ටිකක් ළඟයි. ඉතින් මම නුවරින් බැහැලා මම ආපහු බස් එක පේරාදෙනියට යන්න ඕන. මේ මම පේරාදෙනියට යන්න බස් එකකට නගින්න ආපහු යන ගම. ඉතින් ඒ බස් එකෙත් නැගලා විනාඩි 10ක වගේ දුරක් යන්න තියෙනවා කැම්පස් එක ළඟට. ඉතින් දැන් නම් කැම්පස් එක ළඟ තමයි මේ ඉන්නේ. ඉතින් ඔන්න පැය 2:00ක් විතර ඇවිදලා ඔන්න කොහොම හරි කැම්පස් එකට ආවා. මම තමයි ඔන්න ඉස්ලාම ලෙක්චර් එකට ආවේ. තාම කවුරුත් ඇවිල්ලා නැහැ. මොකද 8:00ට ලෙක්චර්ස් තියෙන නිසා. මම 8 වගේ වෙද්දී කැම්පස් එකට යනවා. ඉතින් දැන් තියෙන්නේ කට්ටිය එනකන් බලාගෙන ඉන්න තමයි. මම ලෝ ස්ටුඩන්ට් කෙනෙක් නිසා අපේ කැම්පස් එකේ ලෝ ෆැකල්ටි එකේ ළමයි ඩ්‍රෙස් කරන්න ඕන ෆෝමල් විදිහට. ඉතින් ගොඩක් වෙලාවට ෆෝමල් අඳිනවා. බැරිම වුණාම ඉතින් කැෂුවල් එකක් ඇඳගෙන එනවා. මම අද නම් ෆෝමල් විදිහට තමයි ඇවිත් තියෙන්නේ. ඉතින් අන්න මම දැන් කට්ටිය එනකන් පොඩ්ඩක් මගේ බෑග් එක අස් කරලා මගේ ටේබල් එක පොඩ්ඩක් පිළිවෙලට තියාගත්තා. දැන් මට ලෙක්චර්ස් පටන් ගත්තා. 8:30 to 10:30 අපිට පළවෙනි පැය 2 ලෙක්චර් හවර්ස් යන්නේ. ඉතින් ඊට පස්සේ අපිට පැය භාගයක බ්‍රේක් එකක් හම් වෙනවා. ඊට පස්සේ අපිට ආපහු 11 ඉඳන් 1 වෙනකන් ටියුටෝරියල් පැය 2ක් තමයි යන්නේ. එහෙම තමයි ඉතින් මගේ කැම්පස් එකේ ටයිම් එක යන්නේ. ඉතින් ලෙක්චර්ස් ඉවර වෙලා ඉන්ටර්වල් එකේ මම ආයෙත් ඔයාලව හම්බෙන්නම්. දැන් වෙලාව 10:00යි. ඉතින් මේ මගේ ඉන්ටර්වල් එක මම කැෆටේරියා එකට ආවා. මගේ බ්‍රෙක්ෆාස්ට් ටික අරගෙන ඉක්මනටම ආපහු ටියුටෝරියල්ස් වලට යන්න. මගේ බ්‍රෙක්ෆාස්ට් ටික අරගෙන ඉවර වෙලා මම ආපහු ලෙක්චර් රූම් එකට ආවා. 11 ඉඳන් 1 වෙනකන් තියෙන මගේ ටියුටෝරියල්ස් වලට. මගේ ටියුටෝරියල්ස් හවර්ස් දෙකක් දැන් පටන් ගත්තා. ඉතින් ටියුටෝරියල්ස් ඉවර වෙලා ගෙදර යන වෙලාවට මම ඔයාලව හම්බෙන්නම්.
දැන් මගේ ලෙක්චර්ස් පැය 4ම ඉවරයි. ඉතින් මම මේ ගෙදර යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඉතින් පැය 2ක් විතර යන්න තියෙන නිසා මම කන්න මොනා හරි අරගෙනම ගියත් හොඳයි කියලා ආපිකෝ එකට ගියා. ආපිකෝ එකෙන් එටිහත් අරගෙන මම ටක් ගාලා නුවර යන බස් එකට නැංගා. මම ගෙදර යන බස් එකට නගින්න. නුවරින් ඒ බස් එකටත් නැගලා දැන් ඉතින් තියෙන්නේ ගෙදර යනකම් පැය 2ක් දෙකමාරක් විතර ඉන්න තමයි. ඉතින් මම ගත්තේවත් හිමිට ඒ අතරතුර කෑවා. ඉතින් මම ගත්ත ටිපි ටිප් එක. ඉතින් බලන්න ළමයි මේ ටිපි ටිප් එකේ සයිස් එක වගේ නෙමෙයි. ඒ ටිපි ටිප් එකේ තියෙන්නේ පොඩ්ඩයි. මේ වෙලාවේ නම් මට හොඳටම තරහ ගියා. ඉතින් මම මේවත් කාලා ගෙදර යනකම් අපහු පොඩ්ඩක් නිදාගෙන ගියා. මම ඉතින් ගෙදර ආවා. සාමාන්‍යයෙන් මම ගෙදර එද්දී හවස 4:30 වගේ වෙනවා. මේ විදිහට තමයි ඉතින් මගේ සාමාන්‍ය යුනිවර්සිටි එකේ දවසක් මම ගත කරන්නේ. ගොඩක් බිසි වෙන දවසට නම් මීට වඩා ගොඩාක් වැඩ තියෙනවා. ඉතින් මේ අද මගේ සාමාන්‍ය normal යුනිවර්සිටි ඩේ එකක්. මම ජුවලරීස් මගේ මේකප් ඔක්කොම රිමූව් කරලා වොෂ් එකක් දාගෙන ඇවිල්ලා ඉතින් ටිකක් ෆ්‍රෙෂ් වුණා. ඔක්කොම වැඩ ඉවර කරගෙන මම ටීහක් හදාගෙන ඇවිල්ලා මගේ රොකී එක්ක පොඩ්ඩක් රිලැක්ස් එකේ හිටියා. ඉතින් මුළු දවසම ගමනේමයි යනවා එනවා. ඉතින් පොඩ්ඩක් මහන්සි පොඩ්ඩක් රෙස්ට් එකේ ඉඳලා ඉවර වෙලා මගේ පාඩම් වැඩ පටන් ගන්න මම ටිකක් ෆ්‍රී එකේ හිටියා. ඉතින් එහෙම තමයි අද දවසේ මගේ යුනිවර්සිටි ව්ලොග් එක මම කරේ. ඉතින් මම හිතනවා ඔයාලා මගේ ව්ලොග් එක එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකක් අරන් එනකම් මාත් එක්ක මේ විදිහටම දිගටම එකතු වෙලා ඉන්න කියලා මම ඔයාලගෙන් ඉල්ලනවා. ඉතින් මාව subscribe කරලා තියාගන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න අනිවාර්යෙන්ම. So thank you for watching. Bye bye.